අපි අද බලමු සයිට් ප්ලෑන් කන්ෆිගරේෂන්ස් පැනල් එක ගැන. අපි ඉස්සෙල්ලාම මේ සයිට් ප්ලෑන් එකේ රූට්ස් ටික අඳගමු. රූට්ස් අඳිද්දී කේබල්ස් කනෙක්ට් වෙන විදිහ ගැන මුකුත් හිතන්න ඕනේ නැහැ. ඔයාලට තියෙන්නේ කේබල් පාත් එක අඳගෙන යන්න විතරයි. ඔයාලට දැන් පේනවා ග්‍රේ වෙලා තිබ්බ අයිකන්ස් ඔක්කොම කලර් වෙලා තියෙනවා. කලර් වෙලා කියන්නේ ඒ ඩිවයිස් එක කේබල්ස් වලින් ඔටෝ කනෙක්ට් වෙලා. අපි දැන් බලමු කන්ෆිගරේෂන්ස් පැනල් එකට ගිහින්. මේ ඩ්‍රොප් ඩවුන් එකෙන් තමයි කන්ෆිගරේෂන්ස් පැනල් එකේ කන්ෆිගරේෂන් views මාරු කරන්නේ. මෙතන මේ තියෙන ඩ්‍රොප් ඩවුන් එකෙන් අපිට පුළුවන් ග්ලෝබලි මුළු සයිට් ප්ලෑන් එකේම යූස් වෙන කේබල් ටයිප්ස් එක ටයිප් එකකට ගන්න. මෙතන දැන් මේ මික්ස් කියලා පෙන්වන්නේ සයිට් ප්ලෑන් එකේ කේබල් ටයිප්ස් කීපයක් දැනට යූස් වෙන නිසා. මේ බට්නයෙන් පුළුවන් සයිට් ප්ලෑන් එකේ මොකක් හරි ඩිවයිස් එකක් assign වෙලා නැතුව තියෙනවා නම් ඒ හැම ඩිවයිස් එකක්ම ඔටෝ assign දෙන්න. එතකොට මේ බටන් එක ක්ලික් කරාම assignments ඔක්කොම රීසෙට් වෙලා ඔටෝ ඔප්ටිමයිස් වෙනවා. අපි ඉස්සෙල්ලාම cables configuration view එකට යමු. මෙතන සයිට් ප්ලෑන් එකේ යූස් වෙන cables ඔක්කොම ටික කාඩ්ස් විදිහට පෙන්නනවා. ඒ කාඩ් වල උඩම මෙතන cable number එක පෙන්නනවා. මෙතන ඒ cable එකේ දිග පෙන්නනවා. මෙතන ඒ cable එක මොන type එකේ cable එකක්ද කියලා. මෙතන මොන device එකෙන්ද cable එක යන්නේ කියන එක. පල්ලෙහා ඒ cable එක මොන devices වලටද යන්නේ කියන එක. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඔයාලා settings වල preferences වලින් select කරගත්තු default cable type එකට අනුව මෙතන cables assign වෙලා තියෙනවා. අපි එතන cat shared select කරලා තියෙන නිසා මේ විදිහට cat shared වලින් assign වෙලා තියෙනවා. ඔයාලට site plan එකේ පේනවා අපි cam 1 2 3 4 5 ඔක්කොම අපි එකම route එකට ඇන්දේ. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඒ cameras පහ කේබල් අඩුවෙන්ම යන විදිහට කේබල්ස් දෙකකට assign වෙලා තියෙනවා. cat shared යද්දී බේලෙන් දාලා ගහද්දී එක කේබල් එකකින් කැමරාස් 4යිනේ පුළුවන්. මොකද wire pairs 4යිනේ තියෙන්නේ. ඒ නිසා කේබල් දුර ඉතුරු වෙන්න කෙරවලේම කැමරාස් 4 එක කේබල් එකකටත් ළඟම කේබල් එක වෙනම කේබල් එකකටත් ඔටෝ assign වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට මේ කේබල් කාඩ් එකේ බලා ගන්න පුළුවන්. ඒ කේබල් එකේ wire pairs වෙන වෙනම කැමරාස් වලට assign වෙලා තියෙනවා. ඔයාලට ඕන නම් ඒ assign වෙලා තියෙන pair colors මේ විදිහට ක්ලික් කරලා ස්විච් කරගන්න පුළුවන්. ඒ වගේම දැන් මේ auto assign වෙලා තියෙන cam 1 2 3 4 එක කේබල් එකකටත් cam 5 වෙනම කේබල් එකකටත් නේ. අපිට cam 4 එකයි cam 5 එකයි දෙකම එකම කේබල් එකකට ඕන නම් එතකොට අපිට මෙන්න මේ විදිහට මේ බටන් එක ක්ලික් කරලා ඒ cam එකේ කේබල් එක ස්විච් කරගන්න පුළුවන්. අපි පල්ලෙහාට ගිහින් බලමු අනිත් devices connect වෙලා තියෙන විදිහ. අපිට දැන් බලා ගන්න පුළුවන් අපි custom device එකක් විදිහට add කරපු video doorbell එකත් cat shared වලින් තමයි ගිහින් තියෙන්නේ. අපේ default එකේ ඒක හින්දා. ඒත් අපිට ඒක cat single එකක් ඕනේ නිසා අපි ඒක change කරමු. ඒ වගේම මේක assign වෙලා තියෙන DVR එකට. අපි ඒක switch එකට මාරු කරමු. මේක change කරන එක මෙතනින් වගේම custom devices configurations view එකෙනුත් කරගන්න පුළුවන් ලේසියෙන්ම. දැන් අපි බලමු අපි දාපු IP cam එක assign වෙලා තියෙන විදිහ. ඒකත් cat shared වලට තමයි ඇවිත් තියෙන්නේ. අපේ default එක ඒක හින්දා. ඒක අපි change කරමු. මේකේ device එක මෙතනින් change කරන්න පුළුවන්. ඒ වගේම cameras configurations view එකනුත් change කරන්න පුළුවන්. අපි දැන් බලමු එතනින් කරගන්න විදිහ. මෙතන අපිට බලා ගන්න පුළුවන් site plan එකේ cameras ඔක්කොම cards විදිහට. device cards වල උඩම device එකේ name එක තියෙනවා. අපිට ඒක ඕන නම් මෙතනනොත් rename කරගන්න පුළුවන්. පල්ලෙහා මෙතන පෙන්නනවා ඒ device එක directly connect වෙලා තියෙන routes මොනවද කියන එක. ඊට පල්ලෙහෙන් පෙන්නනවා assign වෙලා තියෙන devices ටික.
අපිට මේ බටන් එක ක්ලික් කරලා කලින් assign වෙලා තියෙන device එකක් switch කරගන්න පුළුවන්. අපි මේක DVR එකට නැතුව switch එකට මාරු කරමු. delete button එකෙන් ඒ assignment එක delete දෙන්න පුළුවන්. අපි දැන් බලමු switch configuration view එකට ගිහින් අපි මේ assign කරපු devices ඒකේ තියෙන විදිහ. මෙතන අපිට බලා ගන්න පුළුවන් switch එකට connect වෙලා තියෙනවා DVR එක, IP cam එක, video doorbell එක. අපි මේකට router එකත් connect කරමු. අපි දැන් router configuration view එකටත් ගිහින් බලමු. මේකේ දැන් අපිට බලා ගන්න පුළුවන් router එක දැන් switch එකටත් connect වෙලා තියෙන එක. අපි මේකේ DVR එකට තියෙන connection එක අයින් කරමු. අපි දැන් අනිත් configuration views වලටත් ගිහින් බලමු. custom devices වල ඔයාලට බලා ගන්න පුළුවන් අපේ video doorbell එක connect වෙලා තියෙන switch එකට. monitors වල ඔයාලට බලා ගන්න පුළුවන් monitor එක DVR එකට connect වෙලා තියෙනවා. DVR view එකෙන් මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලට DVR connect වෙලා තියෙන හැම device එකක්ම. අපි ආපහු routes configuration view එකට යමු. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් site plan එකේ ඔක්කොම routes මේ විදිහට card විදිහට තියෙනවා. මේකේ උඩම මේ විදිහට route එකේ color එකයි route number එකයි තියෙනවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ route එකට directly connect වෙලා තියෙන devices සහ අනෙකුත් routes. අපි cables configuration view එකේ දැක්කේ site plan එකේ ඔක්කොම cables ටික එකටනේ. මෙතන cables වලට ගියාම route එකේ cable ටික විතරක් පෙන්නනවා. අපි tools video එකේ කිව්වා routes tool එක select කරලා තියෙද්දි route segment එකක් click කරාම මේ open වෙන එකෙන් අපිට measurements add කරන්නයි enclosure manage කරන්නයි පුළුවන් කියන එක. ඒ වගේම අපිට route card එකේ segments වලට ගියාමත් ඒ දේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් segment එකේ යන cables මොනවද කියන එක. add button එක click කරලා අපිට measurement එකක් add කරගන්න පුළුවන්. enclosure button එක click කරලා enclosures manage කරගන්න පුළුවන්. මේකේ ඔයාලට පේනවා දැන් cable 1 එකයි, cable 2 එකයි, cable 6 එකයි, cable 7 එකයි මේ segment එක යනවා enclosure එකක් නැතුව. add enclosure button එක click කරාම enclosure එකක් add වෙනවා. අපිට මෙතනින් enclosure type එක select කරගන්න පුළුවන්. මේක conduit එකක්ද, corrugated conduit එකක්, එහෙම නැත්නම් flexible conduit එකක්ද, trunking එකක්, එහෙම නැත්නම් casing එකක්ද කියන එක. ඒ වගේම මෙතනින් අපිට ඒ enclosure එකේ size එක select කරගන්න පුළුවන්. අපිට මේ cables ටික එකම enclosure එකේ නැතුව enclosures දෙකක යවන්න ඕන නම් අපිට තව enclosure එකක් මේ විදිහට add කරලා ඒ enclosure එකේ යන්න ඕන cables ටික assign කරගන්න පුළුවන්. enclosure save කරගන්න save button එක click කරන්න. අපිට මේ විදිහට segment එකෙන් segment එකට enclosure select කරන්න නැතුව ඕනනම් මුළු route එකටම මෙතනින් එකපාර එකම enclosure එකක් දාගන්නත් පුළුවන්. අපි power devices configuration view එකට යමු. අපි දැනට power sources මුකුත් site plan එකට add කරගෙන නැති නිසා අපි power device එක site plan එකට add කරමු. එතකොට මේ විදිහට
power device card එකක් හැදෙනවා අනිත් device cards වගේම. මේකේ add button එක click කරාම අලුතෙන් power cable එකක් create වෙනවා. ඒ power cable එකේ add button එක click කරලා අපිට ඒ power cable එකට devices assign කරන්න පුළුවන්. ඔයා ඔක්කොම cameras ටික එක power cable එකෙන් නම් connect කරන්නේ ඔක්කොම cameras ටික මේකට add කරගන්න. උදාහරණයක් විදිහට camera 5 එකයි camera 4 එකයි separate power cable එකකින් නම් යවන්නේ. ඒ දෙක මේ cable එකෙන් අයින් කරලා අලුත් cable එකක් create කරලා ඒකට add කරගන්න. අපි දැන් summary cards ගැන බලමු. roots වල summary card එකේ මෙතනින් අපිට බලා ගන්න පුළුවන් site plan එකේ roots ඔක්කොම කීයක් තියෙනවද කියලා. මෙතන පෙන්නනවා site plan එකේ root segments කීයක් තියෙනවද සහ ඒ වගේන් කීයකට අපි measurements add කරලා තියෙනවද කියන එක. මේ site plan එකේ root segments 13ක් තියෙනවා. අපි ඒ 13න් එකකට measurements add කරලා තියෙනවා. මෙතන පෙන්නනවා site plan එකේ roots ඔක්කොගෙම total length එක. අපි measurements ඔක්කොම දාලා නැති නිසා මෙතන දැනට පෙන්වන්නේ estimated length එක. අපි measurements ඔක්කොම දැම්මට පස්සේ estimated කියන text එක අයින් වෙලා හරිම length එක පෙන්වනවා. cables වල summary එකේ අපිට බලා ගන්න පුළුවන් site plan එකේ use වෙන cable types වල total lengths වෙන වෙනම. power devices වල summary එකේ අපිට බලා ගන්න පුළුවන් power sources කීයක් තියෙනවද කියන එක, power cables කීයක් total තියෙනවද කියලා සහ roots කීයක power යනවද කියන එක. cameras සහ අනිකුත් devices වල summary වල අපිට බලා ගන්න පුළුවන් ඒ අදාළ device එකේ total count එක, assign වුණ devices කීයක්ද කියන එක සහ roots කීයක ඒ device එක තියෙනවද කියන එක.